මෙවර අපගේ වෙසක් වන්දනා ගමනේ තවත් අපූරු ස්ථානයක් වූයේ තලගම රජමහා විහාරයයි. ඓතිහාසික තලගම රජමහා විහාරය පිහිටා තිබෙන්නේ වරකාපොළ නගරයේ සිට කිලෝමීටරයක් පමණ දුරින්. නැතහොත් අඹේපුස්ස දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටරයකට වඩා අඩු දුරකිනි. මෙම ලෙන් විහාරය වලගම්බා රජු විසින් අලංකාර කඳුමුදුනක ඉදිකරන ලද්දකි. එහි ඇති කටාරම් කෙටූ ගල්ලෙන් ගලින් නිම වූ පියගටපෙළ සහ දාගැබ ඉතා සිත් ගන්නා සුළුය. මෙම විහාරස්ථානය මට්ටම් 3කින් සමන්විත වී. මෙහි ඇති වැදගත්ම අංගය වන්නේ ඉන්දියාවේ සුප්‍රසිද්ධ සාංචි ස්තූපයේ ආකෘතියට අනුව නිමවා ඇති දාගැබයි. දෙවන මට්ටමේ සිට අඩි 200කට නොඅඩු උසකින් පිහිටි තුන්වන මට්ටමට ළඟාවීම සඳහාද පියගැටපෙළක් සහිත මාර්ගයක් තිබීමයි. දෙවන මට්ටමේ විහාරගිය ප්‍රතිමාගෘහය සහ බෝධීන් වහන්සේ පිහිටා ඇත. දෙවන මට්ටමට ළඟාවීම සඳහා පියගැටපෙළක් සහිත මාර්ගයක් තිබූ අතර මෙම විහාරගෙවල් මීට සියවස් කිහිපයකට පෙර ස්වභාවික ගල්ලින් උපයෝගී කර ගනිමින් ඉදිකර ඇත. පහළ මට්ටමේ සංඝාවාසය, ධර්මශාලාව සහ භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන අනිකුත් පොදු ගොඩනැගිලි පිහිටා ඇත. වරකාපොළ නගරයේ සිට වරකාපොළ මීරිගම පාරදිගේ මෙහි ඇති දුර කිලෝමීටර් 1ක් පමණ වේ. ඔබ අඹේපුස්ස දුම්රිය ස්ථානය දෙසින් හෝ ඒ ආසන්නයෙන් පැමිණෙන්නේ නම් දුම්රිය ස්ථානයේ සිට වරකාපොළ නගරය දෙසට ඇති දුරද කිලෝමීටර් 1ක් හෝ ඊට අඩු වේ.